හැමෝම සාදරයෙන් පිළිගන්න Earthless YouTube channel එකට. හැමදාමත් වගේ අදත් අපි පෘථිවියේ තියෙන එක්තරා ලේයර් එකක් පෙන්නනවා. ඒ තමයි ශාක. දන්න භාෂාවෙන් කිව්වොත් ගස්. අද මිත්‍රෝන් අපි බලන්න යනවා පැසිෆික් වෙරළ තීරයේ තියෙන අසාමාන්‍ය විදිහට හැදිච්ච ගස් කීපයක්. දැන් බලන්න මේ වගේ ගස් ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා? දැන් එකතු වෙන Earthless YouTube channel එකත් එක්ක අද අපි බලන්න යන්නේ Giants of Pacific Coast. එහෙම නැත්නම් පැසිෆික් වෙරළ තීරයේ ඉන්න දැවැන්තියෝ. මේ ගස්සෙට් එක තියෙන මිත්‍රෝනේ ඔරිගන් කෝස්ට් එක ආවට. ඒ කියන්නේ ඔරිගන් කෝස්ට් එක කියන්නේ පැසිෆික් වෙරළ තීරය. පැසිෆික් වෙරළ තීරය ආවට තමයි මේ ගස් තියෙන්නේ. දැන් මේ විශාල ගස් ගොඩක්ම තියෙන්නේ මේ පැසිෆික් වෙරළ තීරය ආවට. ඉතින් මේ පැසිෆික් වෙරළ තීරය අයින තියෙන විශාල ගස් හතරක් ඔයගලන්ට පෙන්වන්න තමයි මම මේ අද වීඩියෝ එකේ ඔයගලන් අරන් යන්නේ. එහෙනම් මිත්‍රෝනේ දැන් ඔයගොල්ලෝ දන්නවා කොහෙද යන්න දෙන්නේ කියලා. එහෙනම් අපිටත් එමු. අපි දැන් පයින්ට බලන්න යන ගහට කියන්නේ ක්ලුචි ක්‍රීක් කියලා. ඉතින් මේක ක්ලුචි ක්‍රීක් කියලා නම දාලා තින්නේ මොකද? ඉතින් ඒ ගහවට ගඟක් තියෙනවා. ගඟට කියන්නේ ක්ලුචි ක්‍රීක් කියලා. දැන් මේ තමයි මිත්‍රෝනේ මේ ගහ. දැන් මේ ගහ ගැන පොඩි ඩීටේල්ස් ටික මම ගන්න දෙන්නම්. දැන් මේ ගහේ වයස මිත්‍රෝනේ අවුරුදු 800ක් විතර වෙනවා. ඊළඟට මේකේ උස අපි ගත්තොත් අඩි 216ක්. ඊළඟට සකම්ෆරන්ස් එක 45ක් වෙනවා. දැන් මම දන්නවා දැන් මේම නම්බර්ස් කිව්වට එච්චර දැනෙන්නේ නැහැ. ළඟට ගිහිල්ලා බලමු ගහේ සයිස් එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා. දැන් මේක මෙහෙම බලන්න බලන්න දැන් ළඟට ගියාම සයිස් එක මොන වගේද කියලා. දැන් ඉන්නේ මම ඉතින් යනවා දැන් ළඟට. දැන් බලන්න ඒක රේඩියස් එක. මෙච්චර ලොකුවට හැදෙන මේ ගස් ජාතියට කියන්නේ මිත්‍රෝනේ සිත්කා ස්ප්‍රූස් කියලා. දැන් අපි මේ ගහෙන් පස්සේ ඊළඟට බලන්න යන ශාකයත් සිත්කා ස්ප්‍රූස් කියන ශාක වර්ගයට අයිති ගහක්. හරියටම 2007 මිත්‍රෝනේ හරිකෙන්නක් ඇවිල්ලා තමයි මේ ගහ කඩම් වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මෙතනින් අඩි 80 කිනට කපලා දිනනවා උඩින්. දැන් මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ ගහ කඩම් වැටෙන්න කලින් තිබිච්ච විදිය. මේ ෆොටෝ එකේ මිනිස්සුෙකුත් ඉන්නවා. ඔයගලන්ට සයිස් එක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ කඩම් වැටිච්ච කඳේ ඉතුරු කොටස. දැන් බලන්න වටේ තියෙන අනිත් ගස් එක ගත්තාම මේ ගහේ වෙනස කොහොමද හිතා ගන්න පුළුවන් නේ? හරි. ඒ තමයි ක්ලුචි ක්‍රීක් ජයන්ට්. අපි දැන් අපි ඊළඟ ගහ බලන්න. හරි. දැන් අපි ආවිත් ඉන්නේ කේප් මියර්ස් කියන තැනට. දැන් මේ කේප් මියර්ස් කියන තැනෙත් ලොක් ගහක් තියෙනවා. ඒ ගහත් සිත්කා ස්ප්‍රූස් කියන ශාක වර්ගයට අයිති ගහක්. දැන් ගිහලා බලමු මේක. දැන් මේ ගහට කියන්නේ මිත්‍රනේ බිග් ස්ප්‍රූස් කියලා. ඩීටේල්ස් ටිකක් දුන්නොත් මේ ගහ ගැන උස අඩි 144ක් වෙනවා. සකම්ෆරන්ස් එක අඩි 48ක් වෙනවා. වයස අවුරුදු 750 874 කාලයක කියලා තමයි එස්ටිමේට් කරලා තියෙන්නේ. දැන් බලන්න මේකේ සයිස් එක. ඉතින් මිත්‍රෝනේ ඔකට වටේ තියෙන ගස් එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න පුළුවන් මේ ගහේ තියෙන විශාලත්වය. ඒ තමයි මිත්‍රෝනේ බිග් ස්ප්‍රූස්. දැන් අපි යමු ඊළඟ ගහ බලන්න.
දැන් මේ ගහට කියන්නේ ඔක්ටොපස් ට්‍රී කියලා. දැන් මේ ගහ මිත්‍රෝනේ දැන් අපි බලමු කලින් ගස්තකට සාපේක්ෂව එච්චර විශාල නෑ. නමුත් මේක ටිකක් පිහිටි උඩියක් අමුතු නෑ බූවල් එකේ විදියට නේ නිකන් ෂේප් එක තියෙන්නේ නේද? ඔක්ටොපස් ට්‍රී කියලා කියන්නේ ඒකේ. ඩීටේල්ස් ගත්තොත් අවුරුදු 300ක් විතර පරණයි කියලා තමයි කියන්නේ. මේක තියෙන්නේ කේප් මියර්ස් කියන තැනම තමයි මිත්‍රෝනේ. අපි අර බිග් ස්ප්‍රූස් එක බැලුවේ. බිග් ස්ප්‍රූස් එකට පොඩ්ඩක් ඈන් තමයි මේක හත් තියෙන්නේ. අපි ගත්ත මිත්‍රෝනේ ලෝකයේ තියෙන විශාලම ශාක ඇත්තටම පිහිටලා තියෙන්නේ මේ ඇමරිකාවේ වෙස්ට් කෝස්ට් එකේ. අපි ගත්තොත් රෙඩ් වුඩ්ස් ඒ වගේම සෙකෝවා මේ වගේ ශාක වර්ග ඔක්කොම තියෙන්නේ මේ වෙස්ට් කෝස්ට් එකේ. දැන් මේ සිත්කා ස්ප්‍රූස් කියන්නේ ඒ වගේ විශාල ශාක වර්ගයක්. දැන් ඔයගොල්ලෝ ඔක්ටොපස් ට්‍රී එක දැක්කා. දැන් අපි යමු ඊළඟ ගහ බලන්න. හරි දැන් අපි මේ බලන්න යන්නේ මිත්‍රෝනේ මේ ගහට කියන්නේ රොකවේ බිග් ට්‍රී කියලා. දැන් අපි කලින් බලපු ශාක තුනම අයිති සිත්කා ස්ප්‍රූස් කියන ශාක කොට්ටාසයට. දැන් මේ ගහ අයිති සීඩාස් කියන ශාක කොට්ටාසයට. මේකත් විශාලම ගහක්. මේක තමයි බලන අන්තිම ගහ. මේ ගහ ගැන ඩීටේල්ස් ටික ඔයගලන්ට දුන්නොත් දැන් මේක පිහිටලා තියෙන මිත්‍රෝනේ වගුරු බිමක. මේකත් පිහිටලා තියෙන හරියටම බීච් එකයිනේ. ඒක රොකවේ බීච් එකේ තමයි මේක තියෙන්නේ. රොකවේ බිග් ට්‍රී කියලා කියන්නේ ඒකයි. මේ ගහේ ඩීටේල්ස් අපි ගත්තොත් උස අඩි 154ක් වෙනවා. සර්කම්ෆරන්ස් එක අඩි 50ක් වෙනවා. ඊළඟට මේ ගහේ වයස අවුරුදු 1200ක් විතර වෙන්න පුළුවන් කියලා තමයි එස්ටිමේට් කරන්නේ. මේ වටේ තියෙන අනිත් ගස් එක්ක මේ ගහේ සයිස් එකත් කම්පෙයාර් කරලා බලන්න ඔයගන්ට වෙනස හිතා ගන්න පුළුවන්. ඔයගන්ට ප්‍රශ්නයක් ඇති ඇයි දැන් අනිත් වටේ තියෙන ගස් ඔක්කොම පොඩි වෙලා මේවා එක ගහක් විතරක් විශාල වෙන්නේ කොහොමද කියලා නේද? දැන් ඒකට හේතුව තමයි මිත්‍රනේ දැන් අවුරුදු ගාණක් තිස්සේ නොයෙකුත් ස්වභාවික විපර්යාස එනවා, නැචරල් කැලමිටිස් එනවා. ඉතින් ඒ වලින් අනිත් වටේ තියෙන ගස්වලට සාපේක්ෂව දැන් මේ ඉතුරුලා තියෙන මේ විශාල වැඩිච්ච ගහ කොහොම හරි සොය වෙලා තියෙනවා. එක්ක ඒක මූල් පද්ධතිය ගොඩක් ස්ට්‍රෝං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගහේ තියෙන අනිකුත් ගුණාංග නිසා, එහෙම නැත්නම් ඒ ගස් වර්ගයේ තියෙන නොයෙකුත් විශේෂත්වයන් නිසා ඒක සොය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවුරුදු ගානක් සොය වෙලා තමයි මේ ගහන්ට ග්‍රෝ වෙලා තියෙන්නේ. එනම් මිත්‍රෝනේ ඒ තමයි Giants of Pacific Coast. එතන ඔයගොල්ලෝ අලුත් දේවල් දකින්න නැති නිසා එන්ජොයි කරන්න නැති කියලා අපි ඊළඟ වීඩියෝ එකේ තමියමු. මෙතෙක් කන අර්ලියස් YouTube channel එකට subscribe කරලා නැත්නම් ඔයාලට ඒක subscribe කරන්න bell button එක අතවන්න. අපි යතම්බලු.